මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා පල්ලේගම ස්වාමීන් වහන්සේගේ සිදුවීමත් එක්ක ලංකාවම කලබලයට පත් වෙලා තිනවා. මේ සිද්ධිය අතරින්නේ කවුරුත් ගොඩාක් YouTubersලා, ගොඩාක් සමාජ විශ්ලේෂකයන්, දේශපාලකයන්, මාධ්‍යවේදීන් ගොඩාක් කට්ටිය මේ ගැන කතා බහට ලක් කරලා මේක අතරින්න නෑ පුතේ. ආම්ද්‍රෝ නෝන්ඩි වෙලා ඉවරයි. වැඩේ හොයාගෙන ඉවරයි. සිද්ධිය දන්නේ නැති කට්ටියට කියන්න තියෙන්නේ මේ පල්ලේගම හාමුදුරුවන්ට කුඩා වයසක දියණියක් විකුණලා තියෙනවා අම්මා කෙනෙක් මොකක් හරි ක්‍රියාවලියක් සඳහා මොකක් හරි දූෂණයක් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඉතින් ඔන්න ඔයගේ කී කතා එහෙන් යනවා මෙහෙන් යනවා කියනවා. ඉතින් මේකට මේ ආණ්ඩුවට බලිනවා සමහරක් කියමු මේ ආණ්ඩුව යකෝ ආණ්ඩු කුමාරි සානායක කිව්වද එහෙම කරන්න කියලා. මේ ආණ්ඩුවේ කවුරු කිව්වද එහෙම කරන්න කියලා. හරිද? විශ්වාස කරන්න බයියන්ගේ ආණ්ඩුවක් තිබුණා නම් පොහොට්ටු ආණ්ඩුවක් තිබුණා නම් මේක මේ ගානටවත් විසඳෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. සිරාවට මේක මේ ගානටවත් විසඳෙන්නේ නැහැ. ඕක එළියටවත් එන්න අර අම්මව හරි කවුරුත් හරි බය කරලා මේක එළියට දාපින්ම බය කරලා පොඩි කාව බය කරලා මේක වැඩේ අතහැරලා දානවා අනිවාර්යෙන්ම. හරිද? ලොවෙත් වෙන්නේ ඒක. මේ ගානට හරියන්නේ මේ ආණ්ඩුවේ ඉඳ මේක. ඒක තේරුම් ගන්න. මොකද ලංකාවේ පන්සල් වල හාමුදුරු කියලා කොට්ටාසයක් නැහැ. සිවුර දාගත්තු බිස්නස් කාර්යෝ සෙට් එකක් ඉන්නේ. ඉතින් අපි ඒකේ දත් කියනවා. ඉතින් මේ බිස්නස් කාර්යෝ ටික එක එක අසහන කාර්යෝ ඉන්නවා. මේ කොල්ලෝ ටාස කරන කට්ටිය, කෙල්ලෝ ටාස කරන කට්ටිය ඉන්නවා. සමහර කෙනෙක් TikTok එක හදාගෙන, සමහර කෙනෙක් පන්සල මැනික් කරන් ගිහිල්ලාලු උකියක් හරි තව හිඟා ගන්න. ඉතින් ඒ වගේ හිඟන්නු ටිකක් ඉන්නවා මේ පන්සල් වල සල්ලි හොයන. හරිද? ඉතින් උඹලා ගෙවල් වලට ආම්පස්සේ ගහලා එලවපල්ලා පන්සල් වල සල්ලි කුතු කරන් පස්සේ පන්සල් තියෙන සල්ලි කුතු කරන්නේ නෙමෙයි. හරිද? අනික හදලා ඉවරෙච්ච පන්සලක් කියපම මොකද්ද කියලා. හැම පන්සලක්ම හදනවනේ. මුන් සල්ලි තියාගෙන උඹලා මේ දායකයෝ තමයි හැම බලු වැඩේම කරන්නේ. උන්ට ගහන්න ඕනේ වගේ දේවල් වලට බුදුහාඳුරු අදහනවා නම්, බුදුහාඳුරු කියන දේ විශ්වාස කරනවා නම්, පන්සල් යන්න ගිහින් වඳින්න වැඳලා එන්න. සල්ලි දෙන්න යන්න එපා හාමුදුරුවන්ට අරගොල්ලෝ මේගොල්ලන්ට. ලයිට් බිල දාන්න පොඩි ගාණක් දාන්න පුළුවන් නම් එතනින් එහාට කිසි දෙයක් මේවා කරන්න යන්න එපා. මහලොකුවට රඟන්න යන්න එපා. තේරුමක් නැති වෙනවා. එහෙම කරන්න ගියන් පස්සේ තමයි උන්ට වාහන රන් දීලා රට වල යන්න ගිහිල්ලා හැමදේම කරන් පස්සේ තමයි ඔය උඹලට කියන කොකා පෙන්නලා අන්තිමට බඩුත් ගහලා එක එක විදිය අපරාධත් කරන්නේ. ඉතින් මේ පල්ලේ ගමයාගේ වැඩේ මේ ගානින් හරි බේරෙන්නේ මේක හිඳ බලනවා අම්මලා කොහොමද කියලානේ. තමන්ගේ ළමයාව ලක්ෂයකට කොහෙද දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ උන්ට ගහන්න ඕනේ මේ සමාජේ. අපි දැක්ක තමන්ගේ අම්මා කෙනෙක් ළමයාගේ යාළුවට ඉස් ගන්න පුරුදු කරනවා ටීවී එකේ. ඒ වගේ කීක જાති සත්තු ඉන්නවා මේ සමාජේ. හරිද? සත්තුන්ගෙන් බිහි වෙන. ඉතින් ඒ සත්තුන්ට හොඳ පාඩමක් ඉගන්න ඕන නම් ඉස්සරහට මේ වගේ දේවල් වලකිනවා. ඉතින් රජය ඒ පැත්තෙන් අසාර්ථක වෙනවා. ඕනම රජයක් මේක නීතියක් නෑ, සම්පාදනයක් නෑ. හරියාකාරී ළමයි ක්‍රියාමාර්ග එළියට ගන්න වැඩ පිළිවෙලක් නෑ. ඉතින් ඔබටත් මේක සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.